අපි යන්නේ ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ හරය ගැන ගැඹුරින් කතා කරන්න. මේ විග්‍රහය පටන් ගමු ගොඩක් දෙනෙක්ට හිතෙන බොහොම සරල ඒත් වැදගත් ප්‍රශ්නයකින්. අපි එදිනදා ජීවිතයේදී විනය සහ අපරාධය කියන වචන පාවිච්චි කරනවනේ. ඒත් ඇත්තදම නීතිය ඇතුලේ මේ දෙක වෙන්වෙන සීමාව තියෙන්නේ කොතනද? යම් ක්‍රියාවක් කවුරු හරි විනයක් කියලා හිතන දෙයක් අපරාධයක් බවට පත් වෙන්නේ කොහොමද? හරි, අපි මුලින් දම පටන් ගමු. මේ කතාවේ ලොකුම පින්තූරය තමයි මේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ නීතියට අනුව අපරාධයක් කියන්නේ ඇත්තරම මොකක්ද කියන එක. හරිම සරලව කිව්වොත් අපරාධ නීතිය කියන්නේ සමාජයේ ක්‍රීඩාවේ නීතිපත වගේ දෙයක්. ඒකෙන් පැහැදිලිවම කියනවා මොනවද කරන්න බැරි වැරදි, ඒ වගේම ඒ වැරද්දක් කළොත් මොකද වෙන්නේ කියලා. මෙතනදී වැදගත්ම දේ තමයි චෝදනා ඉදිරිපත් කරන්නේ, ඒ කියන්නේ පැමිණිල්ල මෙහෙවන්නේ රාජ්‍ය විසින් වීම. ඉතින් ශ්‍රී ලංකාවේ නීතිය යටතේ අපරාධ ප්‍රධාන වශයෙන් කොටස් 3කට කඩන්න පුළුවන්. එකක් තමයි පුද්ගලයෙකුට එරෙහි අපරාධ, ඒ කියන්නේ පහර දීම්, මිනිමෙරීම් වගේ දේවල්. දෙවෙනි එක දේපලට එරෙහි අපරාධ, සොරකම්, මංකොල්ල කෑම් වගේ. අන්තිමට සමස්ත සමාජයටම හෝ රාජ්‍යයට එරෙහි අපරාධ, රාජද්‍රෝහිකම්, මද්ද්‍රව්‍ය වැරදි වගේ දේවල්. මේ හැම දෙයකම අරමුණ පුද්ගලයා, දේපල සහ සමාජය ආරක්ෂා කරන එක. හරි, දැන් අපි අපේ අවධානය පොඩ්ඩක් පොඩි කරලා බොහොම නිශ්චිත මෑතකදී සිදු වුණ ඒ වගේම ගොඩක් දෙනෙක්ට අදාළ වෙන නීතිමය වෙනසක් ගැන කතා කරමු. මේක විශේෂයෙන්ම දරුවන් සම්බන්ධයෙන් ගෙන ආපු අලුත්ම නීතියක්. මේ තමයි දණ්ඩ නීති සංග්‍රහයට ගෙන ආපු අලුත්ම සංශෝධනය. මේක ඇත්තටම ලොකු වෙනසක්. මොකද මේකෙන් කාලයක් තිස්සේ සමාජයේ තිබුණු ආකල්ප විනාශ කරලා දරුවන්ගේ ආරක්ෂාවට මුල් තැන දෙන්න උත්සාහ කරනවා. කෙටියෙන්ම කිව්වොත් මින්පස්සේ දරුවන්ට කරන කුරිරු ශාරීරික සහ මානසික දඬුවම් නීතියෙන් තහනම්. ඔන්න බලන්න, මේක තමයි කතාවේ තීරණාත්මකම කොටස. අලුත් නීතියේ නිර්වචනය. ඒකෙන් කියනවා දඬුවමක් විදිහක හරි හික්මවන්න කියලා හරි පොඩිම හරි වේදනාවක් ඇතිවෙන විදිහට ශාරීරික බලය යොදන ඕනෑම ක්‍රියාවක් දැන් වරදක් කියලා. මේ වචන ටිකෙන් වෙන්නේ කලින් කවුරු හරි විනයක් කියලා සැලකූ දෙයක් වුණත් දැන් නීතිය ඉස්සරහදී අපරාධයක් බවට පත්වෙන එක. හරි. මේ නීතිමය වචන ටික ප්‍රායෝගික ලෝකයේදී මොන වගේද කියලා බලමු. මේ වෙනස ඇත්තටම අපේ ජීවිතවලට බලපාන්නේ කොහොමද? පනත් කිටුම් පතේම තියෙන පැහැදිලි උදාහරණ දෙකකින් මේක තේරුම් ගමු. බලන්න මේ වෙනස කොච්චර ලොකුද කියලා. එක පැත්තකින් තියෙනවා පරණ මතය. උදාහරණයක් විදිහක දරුවෙක් පාඩම් කරන්නේ නැති වුනම දෙමව්පියෙක් පටියකින් ගැහුවොත් සමහර වෙකට කිව්වේ විනයක් කියලා වෙන්න පුරුවා. ඒ දැන් අලුත් යථාර්ථය තමයි ඒක ශාරීරික දඬුවම් දීමේ වරදක්. ඒ වගේමයි ගුරුවරයෙක් ශිෂ්‍යෙක්ව හැමෝම ඉස්සරහා ලැජ්ජාවට පත් කරොත් ඒකත් කලින් සැරපාඩමක් කියලා කවුරු හරි හිතන්නේ නැති. ඒ දැන් නීතිය කියන්නේ ඒකත් ශාරීරික දඬුවම් දීමේ වරදටමයි වැටෙන්නේ. මේක දැවන්ත වෙනසක්. ඉතින් කාරණය බොහොම පැහැදිලි. ශ්‍රී ලංකාවේ මේ වගේ ක්‍රියා දැන් අපරාධ. හරි. දැන් අපි ආයෙමත් අපේ කතාවේ පරාසය ටිකක් පුළුල් කරමු. මොකද මේ අලුත් නීතියට වගේම රටේ තියෙන අනිත් හැම අපරාධ නීතියකටම ඒ නීතිය ක්‍රියාත්මක කරන වගකිය යුතු එක බලවත් ආයතනයක් තියෙනවා. බලන්න, නීතියක් කොච්චර බලවත්ද කියන එක තීරණය වෙන්නේ ඒක ක්‍රියාත්මක කරන කෙනා මත. ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති පද්ධතියේ ප්‍රධානම ක්‍රියාත්මක කරන්නා තමයි නීතිපතිවරයා. මුළු ක්‍රියාවලියම පාලනය කරන ප්‍රධානියා විදිහට නීතිපතිවරයාව හඳුන්වන්න පුරුවන්. නීතිපතිවරයාගේ බලය පටන් ගන්නේ නඩුවක් උසාවියකට යන්නත් කලින්. ඔවුන් හරියට යුක්තියේ දොරටුවේ මුරකරු වගේ. මුලින්ම අපරාධයක් සම්බන්ධයෙන් පොලිසියට නීති උපදෙස් දෙන්නේ ඔවුන්. ඊට පස්සේ තවත් සාක්ෂි ඕන නම් විශේෂ පරීක්ෂණ පවත්වන්න නියෝගය කරන්නත් ඔවුන්ට පුරුවන්. වැදගත්ම දේ තමයි මේක නඩුවක් උසාවියට ගෙනියනවද නැද්ද කියලා අන්තිම තීරණය ගන්න ඔවුන්. සාක්ෂි මදි කියලා හිතනවා නම් මහාධිකරණයට යවන්න හිටපු නඩුවක් උනත් අතරමඟ නවත්තන්න ඔවුන්ට බලය තියෙනවා. හරි. දැන් අපි මේ තැන් දෙක සම්බන්ධ කරමු. නීතියේ තියෙන න්‍යායයයි නීතිපතිවරයාගේ සැබෑ ලෝකයේ බලයයි එකට ගැට ගහන්නේ කොහොමද? අපි මේකට උදාහරණයක් ගමු. නීතියේ න්‍යාය මොන වගේද කියලා බලන්න මේ තියෙන්නේ විශ්වවිද්‍යාලයක අපරාධ නීතිය විභාග ප්‍රශ්න පත්‍රයකින් උදාහරණයක්. මේකේ තියෙන්නේ නිමේෂ් සහ රමේෂ් කියලා දෙන්නෙක් අතර වෙන ගැටුමක් ගැන. මනාකල්පිත සිද්ධියක්. නීති ශිෂ්‍යෝ මේ වගේ දේවල් පොත්වල ඉගෙන ගන්නවා. ඒත් සැබෑ ලෝකයේදී මේ වගේ සිද්ධියක් උසාවියකට යනවද නැද්ද කියලා තීරණය වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් තැනක. ඔන්න ඕකයි වැදගත්ම කාරණය. අපරාධය මොකක්ද කියලා නීතියෙන් නිර්වචනය කළාට ඒ නඩුවේ ඉරණම තීරණය කිරීමේ ඇත්තම බලය තියෙන්නේ නීතිපතිවරයා අතේ. යුක්තිය පසින්දලීමේ ක්‍රියාවලියේදී ඔවුන්ගේ කාර්යභාරය කොච්චර තීරණාත්මකද කියලා මේකෙන් පැහැදිලි වෙනවා. නඩුවක් උසාවියට ගෙනියන්න තීරණ කළාට පස්සෙත්
නඩු විභාගයේ සිද්ධ වෙන විදිය පාලනය කරන්නෙත් නීතිපතිවරයා. නඩුව පටන් ගන්න මහාධිකරණයට අධිචෝදනා පත්‍රය, ඒ කියන්නේ චෝදනා ලයිස්තුව ගොනු කරන්නේ ඔවුන්. සමාජයට ගොඩක් වැදගත් නඩු ඉක්මන් කරන්න ඍජු අධිචෝදනා ගොනු කරන්නත් බරපතල අපරාධ සඳහා එක විනිසුරුවරයෙක් වෙනුවට විනිසුරුවන් 3 දෙනෙක්ගෙන් යුත් විශේෂ ත්‍රිපුද්ගල මඩුල්ලක් එල්ලන්නත් ඔවුන්ට බලය තියෙනවා. ඒ කියන්නේ නඩුවේ වේගය සහ බරපතලකම තීරණය කරන්නෙත් ඔවුන්මයි. ඉතින් මේ හැම දෙයකින්ම ඇති වැඩේ මොකද්ද? අපි මේ ඔක්කොම කරුණු එකට එකතු කරලා බලමු මේක ශ්‍රී ලංකාවේ සමාජයට කොහොමද බලපන්නේ කියලා. මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් ප්‍රධානම පාඩම තමයි මේ. නීති කියන්නේ ගලක කොටපුව වගේ දේවල් නෙවෙයි. සමාජයක සාරධර්ම වෙනස් වෙනකොට නීතිත් ඒත් එක්කම වෙනස් වෙනවා විකාශනය වෙනවා. ශාරීරික දඬුවම් ගැන අලුත් නීතිය ඒකට හොඳම උදාහරණයක්. නීතිය කියන්නේ පණ තියන දෙයක්. අපි දැන් කතා කරපු ශාරීරික දඬුවම් ගැන අලුත් නීතිය වගේ දෙයක් රට පුරාම එක විදියකට සාධාරණව ක්‍රියාත්මක වෙන්න නම් ඒකට වග කියන එකම එක කේන්ද්‍රීය අධිකාරියක් ඕන. අන්න ඒ කාර්යභාරය තමයි නීතිපති දෙපාර්තමේන්තුව කරන්නේ. නැත්නම් නීතිය පොතට විතරක් සීමා වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේකෙන් වෙනස් වෙන නීතියයි ඒ නීතිය ක්‍රියාත්මක කරන කෙනාගේ බලයයි අතර කියන සම්බන්ධය හොඳටම පැහැදිලි වෙනවා. අලුත් නීතියෙන් පෙන්නේ නීති පද්ධතිය අලුත් වෙන විදිහ. ඒත් නීතිපති දෙපාර්තමේන්තුව තමයි ඒ වෙනස උසාවිය ඇතුලේ ඇත්තක් බවට පත් කරන එන්ජිනේ. නීතියක් හදන එක එක දෙයක්, ඒක ක්‍රියාත්මක කරන එක තවත් දෙයක්. මේ දෙකම එකට වැඩ කරන්න ඕන. අවසාන වශයෙන් මේ විග්‍රහයෙන් ඔබට ගිහින් හිතන්න පොඩි ප්‍රශ්නයක්. අපි සමාජයේ දිගටම වෙනස් වෙනකොට ඊළඟට වෙනස් වෙන්න ඕන නීතිය මොකක් වෙන්න පුරවන්ද? ඒ ගැන හිතන එක අප හැමෝටම බාරයි.